වීඩියෝ එක කලර්ස් උස්සන්න යන්නේ. දැන් මේ මම වීඩියෝ එක දාගෙන තියෙන මගේ ටයිම් ලයින් එකට මේකේ කලර්ස් ටික තමයි මම උස්සන්න යන්නේ. හරිද? මේ ඉන්න අයියා මම දුරන්නේ නැහැ. එතකොට මේ තියෙන මම මේ කලර්ස් දාගන්න යන වීඩියෝ එක. කියන්නේ මේකේ කලර්ස් ටික මම මෙන්න මේ වීඩියෝ එකට තමයි දාගන්න යන්නේ. මේ ඉන්න අංකල්ලත් මම අඳුරන්නේ නැහැ. මට කේස් එකක් වෙන ගන්න නැහැ කියලා මම හිතනවා. කොහොම හරි ගමන්නේ මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝස් දෙක මේ වගේ ටයිම් ලයින් එකේ දාගෙන මේ විදිහට දාගන්න දෙපැත්ත. ඊට පස්සේ ඔයාලා ක්ලික් කරගන්න ඕනේ රෝ ක්ලිප් එක. ඒ කියන්නේ කලර්ස් මුකුත් දාපු නැති එක. ඒ කියන්නේ මේකේ කලර්ස් මේකට දාගන්න. ඒතකොට මේ ක්ලිප් එක තමයි සිලෙක්ට් කරන්නේ. ඒක සිලෙක්ට් කරලා ඔයාලා යන්න මෙතන ලුමිට්‍රි කලර් කියන එක. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා මේ ලුමිට්‍රි කලර් එකේ කලර් වීල්ස් and match කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න මෙන්න මේ ඊතලෙ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා comparison view කියලා එක. අන්න ඒක ක්ලික් කරා. ඒක ක්ලික් කරාම මෙන්න මේ දෙපැත්තට වෙන්න. දැන් හදිස්සියවත් ඔයාලා හිතන්නකො මෙන්න මෙහෙම පෙන්නන්නේ කියලා ඔයාලට. හරිද? මේ තියෙන reference කියලා පෙන්නන්නේ ඔයාලා කලර්ස් උස්සන්න ඕන ක්ලිප් එක. මේකේ කලර්ස් තමයි අපි මේකට කොපි කරන්නේ. හරිද? එතකොට මම කරන්නේ මෙන්න මේක මෙහෙම ඇදගෙන ගිහිල්ලා මට ඕනේ හරි මේකේ මෙන්න මේ මූණ හොයාගන්න. ආ මේ හරි හොඳයි. හොඳට මූණ හිම් පේනවනේ. අංකල් මෙන්න හරි හොඳයි. මම කරන්නේ හරිම සිම්පල් දෙයක්. මෙන්න මේ face detection එක ඔන්ලයින් එකත් ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේක apply match එක බලන්න විතරයි. boom දැක්කද? කලර්ස් කොපි වුණා. දැන් ඔයාලට පේනවා නිකන් පොඩ්ඩක් අඬ පාඩලා තියෙන්නේ. කියන්නේ 100%ක් මේක මේ මනුස්සය නෙමෙයිනේ. මේක රෑ ගත්ත එක මේක දවල් ගත්ත එක. ඒතකොට ඉතින් අර වෙනස්කම් තියෙනවා. හැබැයි කලර්ස් වල ටෝන් ඔක්කොම එකයි. ඒ කියන්නේ 100%ක් නෑ. 90ක් 95ක් විතර සමාන කලර්ස් ඇවිල්ලා තින්නේ. ඉතුරු ටික ඔයාලට පුළුවන් මෙතන මේ ඇඩ්ජස්ට්මන්ට් වලින් එහෙම මේ කරලා කන්ට්‍රාස්ට් පොඩ්ඩක් වැඩි කරලා highlights අඩු කරලා shadows පොඩ්ඩක් එහෙම මේ කරලා ඔයාලට මැච් වෙන ගන්නට හදාගන්න. හරිද? ඔයාලට මේ වගේ තව වීඩියෝස් බලන්න ඕන නම් මේ follow කරලා තියාගන්න. මේ account එක වල නැත්නම් මොකක් හරි කරලා දෙයක් කරලා තියාගන්න. subscribe නම් subscribe follow නම් follow ඔක්කොම කරලා තියාගන්න. මේ තව ඉස්සරහට වීඩියෝස් ගොඩාක් අරගෙන එනවා ඔයාලට.